කතා කරන්න යන්නේ sign in process එක ගැන. ඉතින් අපි sign in process එක ගත්තොත් එහෙම user ගේ පැත්තෙන් අපිට කොහොමද display වෙන්නේ? display වෙන්නේ මෙන්න මේ විදිහට input fields ටික. ඒ වගේ මෙතන placeholder එකක් දීලා තිනවා. අපි input field එකට අදාළව register කලින් register වුණ කලින් දීලා තියෙන email address එක add කරගෙන අපි කලින් use කරලා තියෙන password එක මේකට add කරනවා. fields එකක්වත් නැතුව empty තියෙද්දී අපි sign in button එක click කරොත් එහෙම අපිට error message එක display වෙනවා. වැරදි password එකක් වගේ දුන්නොත් මෙතනින් user credential ඒ කියන්නේ මෙතන මෙහෙම user කෙනෙක් අපේ database එකේ නැහැ කියන එක. email address එක වැරදියට use කරලා තිබ්බොත් මෙතන invalid email address කියලා error message එක display වෙනවා. මෙතන ඔක්කොම හරි input values ටික දීලා sign in වුණොත් එහෙම login successful කියලා redirect වෙනවා home page එක. අපි තාමත් home page එක හදලා නැහැ. ඒ වුණාට login process එක මෙතනදී චෙක් වෙලා මේකේ back end එක කොහොමද අපි use කරලා තියෙන්නේ කියලා. sign in එකේ අපිට බලා ගන්න පුළුවන් input field මෙතන email input field එකටයි password input field එකටයි IDs අපි මෙතන use කරලා තියෙනවා. IDs pass කරනවා JavaScript පැත්තට. JavaScript පැත්තෙන් තමයි අපි ඒ data එක process file එකට pass කරන්නේ. button එකේ function එක තමයි අපි දැන් කතා කරන්න යන්නේ. JavaScript පැත්තට අපි ගියොත් එහෙම email password කියන IDs වලින් ඒ data එක variable එකක් විදිහට check කරගෙන document.get element by id විදිහට ඒ values p validation check කරනවා fields entry ද කියලා අපි email format එක check කරනවා validate email function එක use කරලා form data එකක් අපි create කරලා data packet එක අපි ajax request එක send කරනවා method එකකින් process folder එකේ login process.php කියන file එකට තමයි data ටික send කරන්නේ success නම් login success කියලා pass වෙනවා අපි login process එකට ගියොත් අපි session start එකක් මෙතන දීලා තියෙනවා මේ session start එක ඇත්තටම remember me function එකට තමයි මේක use වෙන්නේ එතකොට user login එක session variable එකක් එක save වෙලා ඒක අපිට display කරනවා ඊට පස්සේ මෙතනින් අපි require කරලා තියෙනවා මෙතනින් අපි database එකේ connect කරන file එක මෙතන අපි load කරගෙන තියෙනවා data ටික අරගෙන තියෙනවා JavaScript එකෙන් එන email password remember me කියන values ටික variables වලට අරන් තියෙනවා අනිත් එක remember me කියන check box එකේ tick කරාම true කියන එක තමයි එන්නේ ඒ කියන්නේ මෙතන tick කරොත් මේක true වෙනවා එහෙම නැත්නම් false server side එකේ validations අපි check කරගන්නවා එතකොට email එක අපි බලනවා email කියන field එක empty ද කියලා ඊට පස්සේ email එක valid format එකකින්ද තියෙන්නේ ඊට පස්සේ password එක emptyද කියන එක අපි මෙතන check කරනවා එහෙම නැත්නම් error message එකක් අපි display කරනවා ඊට පස්සේ database එකේ අපි user search කරගන්නවා select query එකක් අපි use කරගෙන database එක හරහා user ට අදාළ email එකද තියෙන්නේ කියලා අපි මෙතනින් capture කරගන්නවා. ඒකට අපි මෙතනින් fresh assoc එකක් දාලා user record එක අපි capture කරගන්නවා. user type කරපු password එක database එකේ තියෙන hash encrypt කරපු password එක අපි check කරගන්නවා database එකේ තියෙන password එකත් එක්ක match වෙනවද කියලා. login success නම් අපි මෙතනින් session අදාළව code lines ටිකක් දීලා දෙනවා. එතකොට මේ session එක store කරන code lines ටික තමයි මෙතන දීලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම remember me function එකේදී තමයි මේ ටික ඕන වෙන්නේ. ඒ ගැන සාකච්ඡා කරමු. මේ ටික check කරගත්තට පස්සේ final response එක තමයි echo success කියන එක. එතකොට success නම් මේ response එක JavaScript එකට pass වෙලා එතනින් HTML එකට JavaScript එකට success කියන message එකකින් අපි response එකක් විදියට ඉන්න HTML page එකේ අපිට login successful කියන message එක අපිට display වෙනවා. නැත්නම් final response එක එහෙම නැත්නම් invalid user credentials කියලා පෙන්නනවා.